හායි කොහොමද? එකපාරට දැක්කේ නිකන් ෆිල්ම් එකක ලොකේෂන් එකක් වගේ නේද? නැත්තම් පොඩි සුරංගනා ලෝකයක් වගේ පේනව නේද? ඉතින් මේ අවකාශය වෙන් කරන්න හදන්නේ මගේ පුංචි දූල පුතාලට මේ පේන විශ්මිත දේවල් ගැන කියලා දෙන්නයි මේ හදන්නේ. ඒ නිසා අපි ඉගෙන ගන්න ඕනි දේවල් දැකලා පුදුම වෙන්න නෙමෙයි. දේවල් දැකලා පුදුම නොවී ඉන්න. ආගේ නිසා පුංචි පොඩිත්තෝ හැමෝම එකතු වෙලා දෙමව්පිය හැමෝම එකතු වෙලා මේක ෂෙයා කරන්න. අපි ඊළඟට කතා කරන්න ඊළඟ වීඩියෝ එකෙන් අපේ ජලගෝලය ගැන. එහෙනම් ජලගෝලය ගැන දැනගන්න කලින් මේ ජලගෝලය මේ දවස්වල පොඩ්ඩක් වර්ෂාපතනය නිසා ජලය පොළවේ තියෙන වෙලාවක ඉන්නේ. දැන් මේ ඉන්නෙත් ලස්සන දිය පහරක. ඉතින් මේ වගේ දිය පහරවල් වල මේ වගේ ශාක තියෙනවා. ඒ වගේ ශාකවල මේ වගේ පුෂ්ප පිපිලා තියෙනවා. ඉතින් ওই දේවල් ගැනත් අපි ඉදිරියේදී කතා කරනවා පුංචිත්තන්ට පොඩ්ඩන්ට තේරෙන භාෂාවෙන්. ගෙදර ඇතුළට වෙලා ඉන්න නැතුව පොඩ්ඩක් අපි එළියට බහිමු. එළියට බැස්සම බලන්න මේ මෙතන තියෙනවා කදුරු ගහක්. ඊට පස්සේ මෙහෙමම ගියාම මෙතන තියෙනවා කිතුල් ගහක්. මේ කිතුල් ගහ තියෙන්නේ ලස්සන දිය පහරක් අයිනේ. බලන්න කිතුල් ගහේ මුල් මේ වතුරෙන් සේදිලා ලස්සන්ට සුදුවට පෑදිලා තියෙන ලස්සන. ඉතින් ඔය වගේ තමයි මේ ලෝකේ බලන්න දේවල් ගොඩයි. ඒ අපි දැක්කේ ශාක. මේ බලන්න මේ දිය පහරේ වුණත් මේ ඉන්නේ කවුද? මේ ගොළු බෙල්ලෙක්. මේ ගොළු බෙල්ලා. මේ තවත් මිය ගිය ගොළු බෙල්ලෙක්. ඒ වගේම මේ වතුර ගලාගෙන යන දිය පහර මැද තියෙන පැලෑටි ටිකක්. කොහෙද හැදිලා තියෙන්නේ? ඒ වතුර පාර මැද තියෙන ගලක් උඩ. ඉතින් පුංචි දුවේ පුතේ ඕක තමයි මේ පරිසරයේ තියෙන සුන්දරත්වය. ওই සුන්දරත්වය තමයි විවිධත්වය. මේ විවිධත්වය තමයි මේ චමත්කාර ජනක බව මවන්නේ. ඒ නිසා මේ පරිසරයේ එළියේ වටපිටාවේ අපි ඉගෙන ගත යුතු දේවල් බොහෝයි. ඉතින් අපි පළමු වීඩියෝෙන් චූටි දෙයක් ඔයාලට කියන්න. මොකක්ද පරිසරය කියන්නේ? කවුරු හරි ඇහුවත් ඔයාගෙන් මොකක්ද පුතේ පරිසරය කියන්නේ කියලා මොකක්ද පරිසරය කියන්නේ? පරිසරය කියන්නේ අපද ඇතුළුව අප අවට ඇති වටපිටාව තමයි පරිසරය කියන්නේ. මොකක්ද? අපද ඇතුළුව අප අවට ඇති වටපිටාව තමයි පරිසරය කියන්නේ. එහෙනම් කවුරු ඇහුවත් අපද ඇතුළුව අප අවට ඇති වටපිටාව පරිසරයයි කියලා බය නැතුව කියන්න ඕනි. එහෙනම් පරිසරය කියනකොට අපි මේ පරිසරයේ කොටසක් වගත් හොඳින් මතක තබා ගන්න ඕනි. එහෙනම් අපි ගියා ආයෙත් හම්බෙමු. ජය වේවා. බයි.